අභ්‍යවකාශයෙන් පෘථිවියට පැමිණියේද අතීතයේ සැඟවුණු පිටසක්වල සාක්ෂි. මිනිසා ශිෂ්ඨාචාරයක් ලෙස නැගී සිටීමට පෙර අපේ පෘථිවියට වෙනත් ග්‍රහලෝකයකින් අමුත්තන් පැමිණියාද. ලෝපුරා විසිරී ඇති දැවන්ත ගල නිර්මාණ පුරාලේඛන සහ අද්භූත රූප සටහන් වලින් කියවෙන්නේ අපේ මුතුන් මිත්තන් දෙවියන් ලෙස සැලකුවේ අභ්‍යවකාශයෙන් පැමිණි දියුණු ජීවීන් පිරිසකටද. අද අපි කතා කරමු ඉතිහාසය, පුරා විද්‍යාව සහ විද්‍යාව පිරික්සමින් මේ මහා අභිරහස ගැන. එහෙනම් රැඳී සිටින්න කුතුහලයෙන් පිරුණු මේ වීඩියෝවේ අවසාන තත්පරය තේ. ඊජිප්තු පිරමීඩ සහ ඉංජිනේරු විස්මිතය. ගීසාහි මහා පිරමීඩය නිර්මාණය කිරීමට ටොන් ගණනාවක් බර ඇති ගල් කුට්ටි කිලෝමීටර් 100 ගණන් දුර සිට රැගෙන ආවේ කෙසේද? පිරමීඩවල පිහිටීම ඕරියන් බෙල්ට් එහෙමත් නැත්නම් ඕරායන් තරුපන්තියට ඉතා නිවැරදිව සමාප්ත වීම. එකල මිනිසුන් සතු නොවූ ගණිතමය සහ තාර්කා විද්‍යාත්මක දැනුම ඔවුන්ට ලැබුණේ කොහෙන්ද? ඒ තාක්ෂණයේ ගල් කැපීමට භාවිත කළ බව කියන මේ දියුණු මෙවලම් සහ පිරමීඩ ඇතුළත ඇති අද්භූත ආලෝක ප්‍රභව එහෙමත් නැත්නම් ඩෙන්ඩෙරා ලයිට් පිළිබඳ මතයන්. සුමේරියන් ශිෂ්ඨාචාරය සහ අනුන්නාකි. ලෝ පැරණිතම ශිෂ්ඨාචාරය වන මෙසපොතේමියාවේ සුමේරියන් වරුන්ගේ ලේඛන. ඔවුන් දේවකතාවලට එන අනුන්නාකී යනු ආසින් පැමිණි පිරිසක් බව සඳහන් වීම. සෙකරියා ස්ටිචින්ගේ පරිවර්තනවලට අනුව නිවිරු ග්‍රහලෝකයෙන් පැමිණි ජීවී මිනිසාගේ ජාන වෙනස් කළ බවට ඇති මතය. දුරේක්ෂය නොමැති යුගයක ඔවුන් ප්ලූටෝ ග්‍රහලෝකය පිළිබඳව දැන සිටියේ කෙසේද? නස්කාරේකා සහ ඉන්දියානු විමාන. නස්කාරේකා පේරු රාජ්‍යයේ කාන්තාරය මත ඇද ඇති කිලෝමීටර් ගණනාවක් දිගති රූප සටහන් වෙනවා. මේවා ආසේ සිට බලන අයට පෙනෙන ලෙස නිර්මාණය කර ඇත්තේ ඇයි? ඒවා පිටසක්වල යානා ගොඩබෑ ධාවන පතද. ඒ නස්කාරේකා ගැන තොරතුරු අපි මීට පෙර වීඩියෝ එකකින් දාලා තියෙනවා. එම වීඩියෝ එක පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඉන්දියානු පුරාණ ග්‍රන්ථ මහා භාරතය සහ රාමායනය තුළ සඳහන් වන විමාන මේවා නූතන රොකට් හෝ පියාමන පිරිසවලට සමාන විය. අතීතයේ සිදු වූ බව කියවන පරමාණු යුද්ධ එහෙමත් නැත්නම් මොහෙන්ජදාරෝ විකිරණශීලී සාක්ෂි මෙම ග්‍රන්ථවල තියෙනවා. පුරාණ ගුහා චිත්‍ර සහ මූර්ති. ඕස්ට්‍රේලියාවේ වොන්ජිනාරූප, ජපානයේ ඩෝගු පිළිම සහ ඉතාලියේ වැල්කමෝනිකා ගුහා චිත්‍ර. මේ සෑම තැනකම අභ්‍යවකාශ ඇඳුම්, ස්පේස් සූට් සහ හෙල්මට් පැලන් සිටින ජීවීන්ගේ රූප දක්නට ලැබීම. මේ හුදෙක් පරිකල්පනයක්ද නැතිනම් ඔවුන් ඇසින් දුටු දේ සටහන් කිරීමක්ද? විද්‍යාත්මක මතයේ සහ නිගමනය. ප්‍රධාන ධාරාවේ පුරා විද්‍යාඥයන් පවසන්නේ මිනිසාගේ හැකියාව අවතක්සේරු නොකළ යුතු බවයි. බොහෝ විට නිර්මාණ මිනිස් ශ්‍රමයෙන් කළ හැකි බව ඔවුන් පෙන්වා දෙනවා. සාක්ෂි බොහෝමයක් ඇතත් තාමත් අවසාන නිගමනයකට නම් පැමිණ නැත. අපේ විශ්වය ඉතා විශාලයි. අපි තනි වී නැති බවට ඇති ඉඟි මේවා විය හැකි. ඉතින් මේ වීඩියෝ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි නම් ඔයාලට දැනුමක් ලැබුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ දිගටම බලන්න රහස් ලකුණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.